අද මම යන්නේ අච්චාරුවක් දාන්න. ඉතින් ඒකට මම උදේම නැගිටලා ලුණු සුද්ධ කරනවා. මෙන්න මේ විදිහට පොඩි කෙඩි වලින් තමයි ගන්න ඕනේ. මේක කුණුච්ච ඒවාක් තියෙනවා ඒවා හැම ගන්න එපා. ඊට පස්සේ මේ තියෙන්නේ මං ලස්සනට සුද්ධ කරගෙන හොතගත්ත ලුණු ටිකයි අමු මිරිස් කොච්චි එතකොට තව මොනවද කැරට් බොන්චි තමයි. එතකොට මේ තියෙන්නේ අපේ අම්මා අබයි විනාගිරි දාලා හදාගත්ත පේස්ට් එක. ඉතින් දැන් කරන්නේ අර පේස්ට් එක අර එළවලු ටිකට දාලා හොඳට මික්ස් කරගන්න එක. ඒ කරලා තව විනාගිරි ටිකක් මේකට ඇඩ් කරගන්න ඕන. ඒකල හොඳට වහලා තියන්න ඕන. දවස් දෙකක් විතර යනකම්. අච්චාරුව හදලා ඉවර වෙලා දැන් යන්නේ කැවුම් හදන්න. අතිරස කැවුම්. ඒකට මෙන්න මේ විදිහට පිටි ටිකක් කොටලා හලා ගන්නවා. ඒ කරලා කැවුම් එකට දාන්න සීනි උණු කරනින් ගමන් තමයි මේ ඉන්නේ. ඒ වැඩේ නම් අපේ අම්මා තමයි ඉතින් කරන්නේ මේ පේනවනේ. ඊට පස්සේ මට ටිකක් ආස හිතිලා මාත් ගත්තා ඉතින්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන දුඹ පාටක් එනකම් හොඳට උණු කරගන්න ඕන. නැත්තම් කැවුම් එකේ පාට එන්නේ නෑ ළමයි. හරියටම මෙන්න මේ ගානට වගේ සීනි ටික උණු කරගන්න ඕන. දැන් මේ තියෙන්නේ අර හාල් පිටි වලට පැණි දාලා හොඳට අනාගත්තට පස්සේ ඊට පස්සේ අර පිටියකින් පොඩි බෝල අරගෙන මේම රවුමට ලස්සනට හදාගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ලස්සන කැවුම් ටික. ඊට පස්සේ අපි හැදුවේ මුං යට කැවුම්. මුං යටයි පිටි සීනි එකට අනලා තමයි මේ විදිහට හදාගත්තේ. ඊට පස්සේ මම මේ විදිහට කෑලි වලට කපා ගත්තා. ඇතිනේ. ඉතින් ඔයාලත් මේ විදිහට ලස්සනට කෑලි වලට කපා ගන්න ඕනේ. මුං කැවුම් හදන්න නම් ඉතින් එච්චර වෙන්න වෙලා යන්නේ නෑ. ඉක්මනට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට කපපු කෑල්ලක්. මම මේ විදිහට ඔක්කොම ලස්සනට කෑලි වලට කපා ගත්තා. මට ඉතින් කැවුම් ටික බැද්දට පස්සේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැනටම නම් ඉතින් මෙහෙමයි තත්ති. බයි බයි.